Hello guys, ඔන්න මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ TikTok platform එකේ save access තියලා නැති videos ලේසියෙන් අපේ phone එකට download කරගන්නේ කොහොමද කියන එක ගැන මේ ක්‍රමයේදී watermark නැතුව අපේ phone එකට TikTok videos download කරගන්න හැකියාව තියෙනවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. Right, මුලින්ම මම මගේ TikTok application එක open කරගන්නවා. මේ වීඩියෝ එක ටච් කරන් හිටියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ account එකෙන් save access මේ වීඩියෝ එකට දීලා නැහැ. ඊළඟට පල්ලට ටිකක් scroll කරලා බලමු. මේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් saving option එකක් තියෙනවා. save කරගන්න බැරි videos වලට මොකද කරන්නේ? මම කියලා දෙන්නම්. දකුණු පැත්තේ යටම තියෙන save option එක ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන් copy link කියන option එක. මේක ටච් කරගන්නවා. link එක copy වුණා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මගේ ෆෝන් එකේ මෙනු එකට ගිහිල්ලා මගේ browser එක open කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම Google search engine එකට යනවා. ඊළඟට Google search bar එකේ TikTok download කියලා type කරලා search එකක් දාගන්නවා. ඊට පස්සේ search result වල අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ snaptik.app කියන website එක. මම මෙන්න මේ website එකට යනවා. වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එකේ paste TikTok link here කියන තැන ටච් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මෙතන ටච් කරලා අපි copy කරගත්ත link එක මෙතෙන්ට paste කරලා download කියන option එකට ටච් කරනවා. ඊළඟට අපිට search result මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී normal සහ HD quality එකෙන් අපිට වීඩියෝ එක download කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ option දෙකෙන් download HD කියන option එක උඩ මම ටච් කරගන්නවා. ඊළඟට මේ පෙන්වන ඇඩ් එක මෙන්න මේ කතරේ ලකුණ ටච් කරලා ලේසියෙන්ම ක්ලෝස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆයිල් එක මම ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් තප්පර කීපයකදී මගේ වීඩියෝ ක්ලිප් එක ඩවුන්ලෝඩ් වුණා බලා ගන්න පුළුවන්. රයිට්, මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ ක්ලිප් එක. එහෙනම් අපි මේ වීඩියෝ එකේ එන්ඩ් එකට යමු. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම අපිට TikTok වීඩියෝ එකක් අපේ ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් කොල්ලනේ කෙල්ලනේ කාගවත් පෞද්ගලිකත්වයට හානි කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.